check 1 2 hello everyone මේ වෙද්දී අපි ඉන්නේ කළුතර ටවුන් එකේ කළුතර ටවුන් එකේ අද විශේෂ දෙයක් වෙනවා. ඒ තමයි අපේ KVBC official YouTube channel එක. ඔයා බලන කෙනෙක් නම් ඔයා subscribe කරලා තියෙන කෙනෙක් නම් ඔයා දන්නවා KVBC official YouTube channel එක කාගේද කියන එක සම්බන්ධව සහ KVBC official YouTube channel එකේ මොකද කරන්න කියන එක සම්බන්ධව. අද අපි ආවා අපේ big match season එක කළුතර විද්‍යාලය සහ තිස්ස මධ්‍ය විද්‍යාලය පැවැත්වෙන මෙවර නංගුස් කුසලාන තරගය සඳහා අපේ කළුතර තියෙන දැනීම ගැන අපි පොඩ්ඩක් අහන්න ආවා කළුතරට. මාත් එක්ක අද ආවා තව විශේෂ චරිතයක් අපේ ප්‍රතාප් ජයසිංහ. මම මෙතන තනියෙන් ඉඳියට ප්‍රතාප් ඉන්නේ පිටිපස්සේ. අපි යනවා ඉස්සරහට. ඉස්සරහින් ඉඳන් අද කළුතර ටවුන් එක වටේටම අපි යන්න ලෑස්ති. මේක පාරේ යද්දි තව විශේෂ පුද්ගලෙක්. අපි කතා කරනහම කවුද කියලා. නම කිව්වොත් මොකද්ද? අපේ ක්ලාස් එකේ කොරියන් මම උගන්වන්නේ. හරි. සර් අපිට දැනගන්න පුළුවන්ද සර් මේ බිල්ඩින් එක දැකලා තියෙනවද? කළුතර විද්‍යාලය. අනිවාර්යෙන්ම සර් කළුතර විද්‍යාව සම්බන්ධයෙන් දන්නවයි කියන්නේ. හරි අපිට කියන්න පුළුවන්ද දැන්ට සර් දන්න විදිහට කළුතර තියෙන හොඳ බිග් මැච් වලින් හොඳ බිග් මැච් එක සර් හිතන්නේ මොකද්ද? නංගුස් සටන. අපිත් එක්ක එකතු වුණ මේ සර් ඔන්න අද දවසේ අපිත් එක්ක අපේ ප්‍රශ්න වලට හරියට උත්තරේ දුන්නා කියලා හිතනවා. සර් තව එක ප්‍රශ්නයක් මම අහන්නම්. දැන්ට මැංගුස් සටනේ විද්‍යාලයට වැඩිපුර දීලා තියන්නේ 30 සෙන්ට්‍රල් එකද වැඩිපුර දීලා තියෙන්නේ? ඒක නම් දන්නේ නැහැ. මම දන්න හොඳ ප්ලේස්ලා ඉඳලා තියෙනවා මේ කළුතර විද්‍යාලය ඩිවිෂන්ල. අපිට උත්තර දීපු සර්ට බොහොම ස්තුතියි. අපි ප්‍රතාප් මම හිතුවා ඔයාලට ආරාධනා කරනවා මේ පුංචි දෙයක් මම හිතන්නේ අපේ වීඩියෝ එක හැටියට මේක මදි. නමුත් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. අපි ඊළඟට බලමු කොහෙටද එකතු වෙන්නේ කියලා. අපේ සර්ටත් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඒකත් එක්ක අනිවාර්යෙන්ම ඉස්සරහට යමු. මොනවද වෙන්නේ කියලා බලන්න. දක් කරන්න ඕනේ හැමදාමත් වගේම. අපේ KVBC official YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහට මේ වගේ තව gossip ගොඩක් එන්න තියෙනවා. ඒ හැම gossip එකම ඔයාලට බලන්න ඔන්න අනිවාර්යෙන් YouTube channel එක subscribe කරලා තියාගන්න ඕනේ.